උදේෂ් ඉන්දුල. Tab kaurud in
උදේශ් මේ ගීතේ මම මේ ගඟුලේ නගුලේ නෙවෙයි අඟුලේ නැගලා ඒ වචනය කෙසේ වෙතත් මට කියන්න තියෙන්නේ අපි අපේ ඇඟේ ලේවලට දැනෙන්න ඔබ ගායනා කෙරුවා. මගේ උණුසුම් සුබ පැතුම්. උදේශ් ගායනා කරාට පස්සේ කුමන කතාවදනේ අපි මොනවා කියන්නද උදේශ්? ඒ කියන්නේ මට නම් ඉතින් කියන්න දෙයක් නැහැ ඇත්තටම. ආයෙ ඉතින් ඒක ගැන ආයෙ මෙතනින් එහාට ගායනා කරන්න තව දෙයක් තියනවාද කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. ඒ තරම්ම හොඳයි. ඔබගේ අනාගතේ ඉතින් ආයෙ හිතා ගන්න බැරි තැනක තියනවා කියලා විතරයි මට කියන්න තියෙන්නේ. උදේශ් මම ඩ්‍රීම් ස්ටාර් ඇකඩමියෙන් ලැබෙන අත්දැකීම් සෑහෙන ප්‍රයෝජනට ගන්නවා වගේ. ඔව්. ගොඩක් අත්දැකීම් මේ වගේම අපිට පුහුණු වැඩසටහන් තියෙනවා. ඒ වගේම ගොඩක් ප්‍රයෝජන ගන්නවා මේ දවස්වල. අපි අහමු අපේ රංජිත් එදිරිසිංහ මහතාගෙන් මොනවද කියන්නේ? මට උතුර දකුණ අමතක වෙලාදී. අමිල ඔය ෂෙල්ටන් පෙරේරා මහත්මයා කාලයක් හිටියා නුගේගොඩ චැපල් ලේන් එකේ. මට හැමදාම හැන්දෑවේ 5 මාට මුණ ගැහෙනවා. ඉතින් ඔය ගීතය ආපු අලුත මම හිතුවා මේක හින්දි කොපියක් කියලා. මොකද අද ඩ්‍රීම් ස්ටාර් එකේ හින්දි කොපිය තරම් නෑ, එක ගීතයක් විතරයි තියෙන්නේ. මම ෂෙල්ටන් අයියාගෙන් අහුවා ෂෙල්ටන් අයියා ඒගොඩ හා යන්නෝ ගීතය මේ හින්දි මෙලඩි එකක්ද? නෑ රංජිත්. නෑ ඇයි එහෙම කිව්වේ? මොකද අර බිමල් රොයිගේ සුජාතා චිත්‍රපටයේට ඔරුකාරගේ ගීතයක් තියෙනවා සුළු මෙරේ බන්දූරේ කියලා. ඔය වගේම ස්ටී බර්මන් ඒ ගීතයේ පසුබිමින් ඔරුපාරු ගීතයක් කියනවා. මම ඒක දිහා බලලා තමයි මේක මගේ තනුවක් මම ස්වතන්ත්‍ර නිර්මාණයක් කියලා මම ගායන මං එදා බොහොම අපගේ කළා. මට හිතෙනවා දැන් හදිසියේ මේ හෘදයෙන්වත් ෂෙල්ටන් මේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට ආවදෝ කියලා මේ විදිහට උදේශ් මේ ගීතය ගායනා කරන්නේ.